බණ්ඩියට බඩගිනිද? බණ්ඩියට බඩගිනිද? ඔව් බන්දියට වදින්නේ. ආයිබෝන් සියලුම දෙනාට. ඉතින් බණ්ඩියට බඩගිනිද YouTube channel එකෙන් ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අද මාළු බැදින ක්‍රමයක් තමයි අරගෙන ආවේ. මේ විදිහට බැද්දාම හරිම රසයි. ඔයාලට පේනවා ඇති බේක් කරලා වගේ හරිම ලස්සනට රසට තියෙනවා. ඉතින් අපි ගිහින් බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. ඉතින් මගේ Facebook channel එකක් තියෙනවා බණ්ඩියට බඩගිනිද කියලා. ඒ channel එකත් follow කරන ගමන් මේක subscribe කරන ගමන් ඔයාලට පුළුවන් වීඩියෝ එකට එකතු වෙන්න. අපි ගිහින් බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. මාළු ගන්න ඕනේ. ඔයාලට පුළුවන් මෝදු මාළු ගන්නවා නම් ගල් මාළු ගන්න. මේ තියෙන්නේ වැව් මාළු. ඉතින් වැව් මාළු හොඳට හැම අයින් කළා මේ විදිහට ඉරි ගහ ගන්න ඕනේ. වෙන් නොවන විදිහට කූරිය පිටින්. ඊට පස්සේ කහ 3-5 කුඩු ගොරක අඹරපු ටිකක් සුදු ලුණු මිරිස් කුඩු ගම්මිරිස් සහ ලුණු ඒවා අවශ්‍ය විදිහට අරගන්න. ඊට පස්සේ මේකට එකතු කරන්න ඕනේ සෝයා සෝස්. සෝයා සෝස් එකතු කරලා හොඳට මේක කලවම් කරගන්න ඕනේ. හැමදේම හොඳට දිය වෙනකම් මේ විදිහට මික්ස් කරගන්න. ඊට පස්සේ මේ මාළු වල මේක දාගන්න ඕනේ. මේක හැන්දකින් කරන්න බෑ. ඔයාලා හොඳට අතින් මේ විදිහට දාගෙන අර අපි මාළු වගේ ඉරි ගහගත්ත ඒ අතරට යන විදිහට මේ විදිහට ඒ අතරට යන විදිහට ඊට පස්සේ මේ බඩ හරියෙන් මැදට දාගෙන හැම තැනම මේ මිශ්‍රණය ගෑවෙන විදිහට මේක හොඳට තවර ගන්න ඕනේ. ඉතින් එතකොට තමයි මේක ගොඩාක් රස. මම පෙන්නන විදිහටම කරන්න. ඉතින් ඔයාලා පළවෙනි වතාවට නම් මගේ channel එකත් එක්කතු වෙන්නේ. මගේ channel එක subscribe කරලා bell icon එක click කරන්න. දැන් තවරගත්ත මාළු ටික මේ විදිහට මම භාජනයකට දාලා මේක වහලා තියනවා පැයක් විතර සීසන් වෙන්න. ඉතින් ඔයාලට පුළුවන් ශීතකරණය වුණත් තියාගන්න. දැන් පැයකට පස්සේ මේ විදිහට තාච්චියකට තෙල් ටිකක් දාලා ඒක උඩින් මේ විදිහට කෙහෙල් කොලයක් දාගන්නවා. ඊට පස්සේ කෙහෙල් කොලේ උඩින් තමයි මාළු එක මේ විදිහට දාගෙන රත් වූ තෙලෙන් බැදගන්නේ. ඉතින් කෙහෙල් කොලේ දාලා මේ විදිහට බැදගත්තාම මාළු වල තියෙන අර කුඩු ගතිය අපි වාජනේ ඇලෙන්නෙත් නැහැ. ඒ වගේම මාළුව වාජනේ ඇලෙන්නේ නැතුව ලස්සනට බැද ගන්න පුළුවන් එක ටිප් එකක් තමයි ඒ. ඉතින් ඔයාලා තෙලේ බැදලා කන්න කැමති නැත්නම් ඔයාලට පුළුවන් oven එකේ දාලා මේක බේක් කරලා උනත් යන්න. හරිම රසයි මේ විදිහට හදාගත්තාම. දෙපැත්ත හරවලා බැදගෙන මෙන්න මේ ගානට බැදීගෙන ආවහම ලිපෙන් ඉවත් කර ගන්න ඕනේ. මම ඒ විදිහට සේරම ටික බැදගත්තා. ඉතින් ඔයාලට මුලින් මම කිව්වා වගේ මගේ Facebook channel එකක් තියෙනවා බණ්ඩියට බඩගිනිද කියලා. ඉතින් ඒක follow කරලා මට උදව් කරන්න පුළුවන්. ඔයාලට වීඩියෝ දාපු ගමන් බලන්න පුළුවන්. මේක තමයි අවසාන නිමයම. ඉතින් හරිම රසයි. පාටි එකට වුණත් මේක මේ විදිහට හදාගත්තාම හරිම රසට තියෙන ඕන බයිට් එකට වුණත් ගොඩක් හොඳයි. ඉතින් අද මගේ මේ රෙසිපියට ඔයාලා කැමති නම් like කරන්න, comment කරන්න, යාළුවෝ අතර share කරන්න, subscribe කරන්න අමතක කරන්න එපා. ගිහින් එන්න. සුබ දවසක්.